හරියොන් අද වීඩියෝ අරන් ඉන්නේ ඔයගොල්ලෝ මගෙන් වැඩියෙන් අහන ප්‍රශ්නේ ඌවෙලස කැම්පස් එකේ ඊළඟ බැච් එක පටන් ගන්න කවද්ද කියන එක. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ කැම්පස් එකේ ඇඩ්මින් එකෙන් කියන ඔෆිෂියල් ඇනවුන්ස්මන්ට් එකක් නෙමෙයි මේක මට තියෙන තොරතුරුත් එක්ක ඔයගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට දාන පොඩි වීඩියෝ එකක් විතරයි. කැම්පස් එකට අලුත් බැච් එකක් ගන්න සාමාන්‍යයෙන් අලුත් ඇකඩමික් කී එකක් පටන් ගද්දී. අපේ දැන් මේ යන ඇකඩමික් කී එකෙන් පස්සේ ඊළඟ ඇකඩමික් කී එක අලුතෙන් පටන් ගන්න දැනට තියෙන්නේ දැනට නියමිත දවස තියෙන්නේ 2026 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනි සතියේ සඳුදා තමයි පටන් ගන්න තියෙන්නේ දැනට මේ තියෙන විදිහට. මේක වෙනස් වෙන්නත් පුළුවන් නොවෙනස් වෙන්නත් පුළුවන්. ඒක දන්නේ මම මෙතන විස්තරාත්මකව කතා කරනවා 19 පටන් ගන්න ඇයි ඊට කලින් ඔයගොල්ලෝ කැම්පස් එක ගෙන්නනවද නැද්ද රෙජිස්ට්‍රේෂන් තියෙන්නේ කොහොමද ඔය වගේ පොඩි පොඩි දේවල් ටික කතා කරනවා වීඩියෝ ගොඩක් දිග වෙන්නේ නැති වෙයි විනාඩි 5ක 6ක වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා කැම්පස් එකට ඊළඟ බැච් එක ගන්න දවස ගැන හරි අවබෝධයක් ගන්න මෙන්න මේ ඇකඩමික් කැලෙන්ඩර් එක කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ දැන් අපේ කැම්පස් එකේ ඇකඩමික් කිය එකේ ෆස්ට් සෙමෙස්ටර් එක යන්නේ ෆස්ට් සෙමෙස්ටර් එකේ ස්ටඩි ලීව් එක තමයි දැන් මේ අපි ඉන්නේ පෙබරවාරි 7 වෙනිදා ඉඳලා පෙබරවාරි 20 වෙනකන් තියෙන ස්ටඩි ලීව් එක සති දෙකක්. ඊට පස්සේ එක්සෑම් එක පටන් ගන්නවා. ෆස්ට් සෙමෙස්ටර් එන්ඩ් එක්සෑම් එක පටන් ගන්නේ පෙබරවාරි මාසේ 21 ඉඳලා මාර්තු මාසේ 20 වෙනකන්. සති 4ක් එක්සෑම් එක තියෙනවා. ඊට පස්සේ සති 4ක් එන්ඩ් සෙමෙස්ටර් වැකේෂන් එකක් හම්බ වෙනවා. අලුත් අවුරුද්දත් එක්ක අල්ලලා මාර්තු මාසේ 21 ඉඳලා අප්‍රේල් මාසේ 19 වෙනකන්. ඔන්න ඔය විදිහටම ෆස්ට් සෙමෙස්ටර් එක තියෙන්නේ. ඊට පස්සේ ෆස්ට් සෙමෙස්ටර් වල සෙකන්ඩ් සෙමෙස්ටර් එකෙන් පස්සේ තමයි මේ අවුරුද්ද ඉවර වෙලා අලුත් බැච් එක ගන්නෙ. එතකොට දැන් මේ ෆස්ට් සෙමෙස්ටර් එක වල සෙකන්ඩ් සෙමෙස්ටර් එක පටන් ගන්නේ අප්‍රේල් මාසේ 20. එතකොට සෙමෙස්ටර් එක ඇකඩමික් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ අගෝස්තු මාසේ 7 වෙනිදා. අගෝස්තු මාසේ 7 වෙනිදායින් පස්සේ අගෝස්තු 8 ඉඳලා අගෝස්තු 23 වෙනකන් දැනට කැම්පස් එකේ ඉන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් කියන බැච් හතරටම ස්ටඩි ලීව් එකක් හම්බ වෙනවා. මෙන්න මේ ස්ටඩි ලීව් එක අගෝස්තු මාසේ 2026 අගෝස්තු මාසේ 8 වෙනිදා ඉඳලා 23 වෙනිදා මේ කාලය ඇතුළත අලුතෙන් එන්න ඉන්න බැච් එක බොහෝ විට කැම්පස් එකට අරගෙන ඒගොල්ලන්ට හොස්ටෙල් බෙදලා දීලා ඒගොල්ලන්ට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ටැලන්ට් ෂෝ එක කරන්න අවස්ථාවක් හම්බෙයි. ඔය කාලය ඇතුළත ඔයගොල්ලෝ කැම්පස් එකට එයි. එනකොට ඇකඩමික් පටන් ගන්නෙ නැහැ. ඔරියන්ටේෂන් එකයි ටැලන්ට් ෂෝ එක විතරයි කරන්නේ. ඊට පස්සේ ඕවා කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ ආයෙ ගෙදර යනවා. මේ 21 22 23 කියන දවස් ඇතුළත වගේ බොහෝ විට ගෙදර යයි. ගෙදර ගියාට පස්සේ දැනට කැම්පස් එකේ ඉන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් කියන කට්ටියට එන්ඩ් එක්සෑම් එක පටන් ගන්නවා. ඒ ඇකඩමික් කිය එකේ සෙමෙස්ටර් 2 එකේ එන්ඩ් එක්සෑම් එක අන්තිම එක්සෑම් එක අගෝස්තු මාසේ 24 ඉඳලා සැප්තැම්බර් මාසේ 18 වෙනකන් ඒ එක්සෑම් එක යනවා. ඉතින් අගෝස්තු මාසේ 24 පටන් අරගෙන සැප්තැම්බර් මාසේ 18 වෙනකන් එක්සෑම් එක යනවා. ඊට පස්සේ එන් සෙමෙස්ටර් වැකේෂන් එක ඉයර් එන්ඩ් වැකේෂන් එක හම්බ වෙනවා සැප්තැම්බර් මාසේ 19. සැප්තැම්බර් මාසේ 19 ඉඳලා ඒක යනවා ඔක්තෝබර් මාසේ 18 වෙනකන්. මෙන්න මේ විදිහට සැප්තැම්බර් මාසේ 19 ඉඳලා ඔක්තෝබර් මාසේ 18 වෙනකන් සති 4ක නිවාඩුවක් හම්බ වෙනවා දැනට කැම්පස් ඉන්න අයට. ඊට පස්සේ අලුත් ඇකඩමික් කී එක පටන් ගන්නෙ ඔක්තෝබර් මාසේ 19. මේ තියෙන නෙක්ස්ට් ඇකඩමික් කී එක පටන් ගන්නෙ ඔක්තෝබර් 19 2026. මෙන්න මේ 19 කියන සඳුදා දවසේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනි සතිය තමයි පටන් ගන්නෙ කැම්පස් එකේ ඇකඩමික් කී එක. අන්න එදාට තමයි අලුතෙන් එන්න ඉන්න බැච් එකකට ඇකඩමික්ස් පටන් අරගෙන හැමෝම කැම්පස් එකට ගන්නෙ. ඔන්න ඉදිරි තම ඇකඩමික් කැලෙන්ඩර් එක තියෙන්නේ මේ දින පොඩ්ඩක් පහුවෙන්න පුළුවන්. මේවා තව ඉස්සරහට එන්නේ නැහැ බොහෝ විට. සාමාන්‍යයෙන් වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මේක පහුවෙන එක විතරයි. සාමාන්‍යයෙන් ඉතින් කයි කරදරයක් වුණොත් මේක පහුවෙන එක විතරයි. බොහෝ විට පහුවෙන්නේ නැති වෙයි. මොකද අපිට මෙතන එන් සෙමෙස්ටර් වැකේෂන් එක තියෙන්නේ. වැකේෂන් එක සති 4ක් තියෙනවා. එතකොට මොකක් හරි කරදරයක් වෙලා මෙහෙන් සතියක් දෙකක් පාඩු වුණොත් එහෙම මෙන්න මේ සති 4ේ සතියක් දෙකක් අඩු කරලා වැකේෂන් එකේ ප්‍රමාණය අඩු කරලා 19ම ඇකඩමික් එක පටන් ගනී කියලා තමයි මටත් හිතෙන්නේ. මොකද සාමාන්‍යයෙන් මොකක් හරි වෙලා ප්‍රශ්නයක් වුණොත් සාමාන්‍යයෙන් වැකේෂන් එකෙන් තමයි ඒ අඩුපාඩුව අල්ලන්නේ. ඔය විදිහට තමයි තියෙන්නේ. ඒ විස්තරත් එක්ක ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කැම්පස් එකට ඔයගොල්ලන්ට එන්න තියෙන අගෝස්තු මාසේ බොහෝ විට ගෙන්නයි ඊට පස්සේ ඇකඩමික් පටන් ගන්නෙ ඔක්තෝබර් මාසේ 19 වෙනිදා කියලා. වීඩියෝ එක අන්තිමට ආයෙ කියන්න තියෙන්නේ මේක ශ්‍රී ලංකා ULS විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් ගෙන එනවුන්ස්මන්ට් වීඩියෝ එකක් නෙමෙයි. මේක මගේ channel එකේ ඕගොල්ලෝ මගෙන් අහන දෛනික වහන ප්‍රශ්නයක් කැම්පස් පටන් ගන්න කවද අලුත් බෙජ් එක ගන්න කවද්ද කියන මේ ප්‍රශ්නෙට දෙන උත්තරයක් මේ ක්‍රියාපිළිවෙල හැම අවුරුද්දෙම මේ විදිහට තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන මාස තුන ඇතුළත ස්ටඩි ලීව් එක එන්ඩ් එක්සෑම් එක සහ වැකේෂන් එක ආශ්‍රිතව තියෙන ඔය සති කිහිපේ ඔය දවස් කිහිපේ තමයි ඔයගොල්ලන්ට ඔය තියෙන ටැලන්ට් ඔරියන්ටේෂන් තිබිලා ඇකඩමික් පටන් ගන්න. ඔය මාස තුනේ තමයි ඔය සිද්ධි වෙන්නේ මේ දැනට තියෙන ටයිම් ලයින් එකට අනුව. මේවා වෙනස් වෙන්න පුළුවන් මේ ටයිම් ලයින් එහෙට මෙහෙට වෙලා සෙමෙස්ටර් ෂෝට් වෙලා නැත්තම් දිග වෙලා එහෙන් මෙහෙන් මේවා වෙනස් වෙන්න පුළුවන්. දැනට අවුරුදු පතා මෙහෙම තමයි උනේ. අවුරුදු දෙකක් පිටිපස්සට මෙහෙම උනේ. මේ අවුරුද්දෙත් මේ විදිහට තමයි දැනට ප්ලෑන් වෙලා තියෙන්නේ. අපිට දින දින ඇකඩමික් කැලෙන්ඩර් එකට අනුව ඉස්සරහට මොනවා වෙයිද කියලා හරියටම කියන්න බෑ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් පීස්.